අද මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද මයික්‍රෝ ග්‍රීන්ස් හදාගන්න කියලා. මයික්‍රෝ ග්‍රීන්ස් කියන්නේ අපි බීජ වලින් ගන්න පොඩි පැලවලට. ඉතින් ඔය මම හදාගෙන තියෙන ට්‍රේ එකකට ටිෂු පේපර්ස් දාලා ඊට උඩින් කොහොබත් ටිකක් අතුරනවා. ඔය තියෙන්නේ මං කලින් හදාගත්තු එක. ඒකට දාලා තියෙන උළුහාල්. ටිෂු පේපර්ස් උඩට දාන්න ඕන කොහොබත් පැතිරලා යන විදිහට. ඊට පස්සේ පැය 12ක් පොඟෝලා ගත්තු කොත්තමල්ලි ඇට තමයි මම ඔය දාන්නේ. හැම තැනම පැතිරලා යන විදිහට දාගන්න. පැය 12ක් පොඟවලා පෙරලා තමයි මම අරන් තියෙන්නේ ගන්න ලේසි වෙන්න ඕන හින්දා. ඉතින් පුළුවන් විදිහට හැම තැනටම පැතිරලා යන විදිහට දාගන්න. මොකද එකට ඇලිලා තියෙන ඇට ටික. ඊට පස්සේ අපි ටිෂු පේපර්ස් උයි කොහොබතුයි පෙඟෙන විදිහට වතුර දාගන්න ඕන හැම තැනටම. පිරිසිදු පානීය ජලය තමයි දාගන්න ඕන. මොකද මේ මයික්‍රෝ ග්‍රීන්ස් කියන්නේ අපි කණ්ඩ හදන දෙයක්නේ. ඒ නිසා වතුර දාගත්තට පස්සේ ගෑරුප්පුවක් අරගෙන මම පොඩ්ඩක් අර එහෙට මෙහෙට වෙලා තියෙන ඒවා හදනවා. ඒක ඉතින් ඔයගොල්ලෝ බලලා කරගන්න ඔයගලන්ට පුළුවන්නේ. ඒ විදිහට අපි හදා ගන්න ඕන හැම තැනටම පැතිරිලා යන විදිහට තමයි ඒක හදා ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ කොත්තමල්ලියට දාපු එක. මේකට මම දාලා තියෙන්නේ උළුහාල්ලට. ඒකත් පොඟෝල තමයි අරන් තියෙන්නේ. ඊළඟට මේ විදිහට ට්‍රේ දෙකකින් වහලා මම මේක තියාගන්නවා දවස් 2ක් විතර සිංක් එක යට තමයි මම තියලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ මිංචි පැල. ඉගෙන